කියලා හරියට පාරක් නැහැ. ඔය පොඩි පොඩි අඩි පාරවල් දිගේ තමයි යන්න තියෙන්නේ. ඉස්සරහට සේනාවක් කරනවා. බේරෙන්න බැරි වෙනවා. අපි මේ යන්නේ වන රක්ෂිතයා මැද්දෙන්. පොඩි පාරක් එක්ක හරහට පාරක් තියෙනවා. මේ පොඩා හරි 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 ඔය ඩයරෙක්ට් එක දාන්න ඕ ඉඳ කලබල වෙන්න බා අපි ආතල් එක කරන්නේ අපිට ටික කොහම අරගෙන ෆ්‍රිජ් එකේ දාලා ගත්තා අපි අද පොඩි ගමනක් යන්න ලැහැත්තිලා ඉන්නේ. මේ අයියා කෙනෙක් දිහාට ඇවිල්ලා ඉන්නේ අපි ඉන්නේ අපි ගමේ. සන්නස්ගම. ඔයාලා මෙතන view එක දැක්කොත් නම් පිස්සු හැදෙයි. හරිද? තාම අපි නගින්න පටන් ගත්තේ නැහැ. හරිද? දැන් ඕන මම පෙන්නන්න. let's go එනං යන් අඩියක තන්න යන්න හම්බුනේ ජම්බු ටිකක් හම්බුණා තියෙනකොට නිකන් ඉතින් මගේ යන්න ඕනේ නැහැ දාදී හම්බුනා ඒ ජම්බු දෙකක් තුනක් ගණන් යන්නේ තේ කෑල්ලක් අස්සේ යන්න තියෙනවා තේ කෑල්ලක් කියලා කොට තේ කෑලි ගොඩක් හම්බෙනවා දැන් ගමන ආරම්භ වුණා විතරයි. තාම අපි යනවා ඉස්සරහට. පාරක් කියලා හරියට පාරක් නැහැ. ඔය පොඩි පොඩි අඩි පාරවල් දිගේ තමයි යන්න තියෙන්නේ. මෙහෙමයි මේ අපි යන ප්ලේස් එක වැඩි කවුරුවත් දන්නේ නැහැ. කමේ කීප දෙනෙක් වැරෙන්න එච්චර ගොඩක් කට්ටිය දන්නේ නැති ප්ලේස් එකට තමයි යන්නේ. කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. මේ වගේ vlog බලා ගන්න පුළුවන් නම් ඉතින් අපෙන් විතරයි. කැලෑවේදී එළියට ආවා. දැන් තමයි පොඩ එළිය දැක්කේ. පොඩ්ඩක් නැදලා හිටිය කුඩල්. උඩලවද? ඔව් දැක්කෙන් නැග්ගා. ඔය දැන් ආම්පුණ එක කුඩල්. හරිද? ඉස්සරහට සේනාවක් කරනවා. බේරෙන්න බැරි වෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. එහෙම තමයි. අපි යන්න ඕනි ඩෙස්ටිනේෂන් එක වෙන්න දෙන්න පේනවා. එච්ච ලෝඩ් පේන්නේ නැහැ මේ ගස් වලට ඇහිලා තියෙන්නේ. ඔය ගස් ටික අස්සෙන් බාන්න පේනවද කියලා? අපි මේ යන්නේ වන රක්ෂිතයා මැද්දෙන් කිරිබත්ගල කන්දේ. ඒකට අපි මැද හරියට වගේ වෙන්න තාම නම් මැද හරියටවත් ආවේ නෑ. නිකන් පල්ලෙන් ඉන්නේ. ඒකට මේ ටික රක්ෂිතය කියලා තමයි කියන්නේ. මිනිස්සු මේ යනවා හිමේ යනවා කියලා මේ තේදලු කඩන්න. මේනි ගගන අයියා. අඳුර ගන්න ඉස්සරහ ලොක අනිවාර්යෙන් සෙට් වෙන්න ඉන්න ලෑල්ලෝ. මේඩින් ඇවිල්ලා පුදුම මහන්සියක් තියෙන්නේ. තව යන්නත් තියෙනවා. පටන් ගත්ත විතරයි. දැන් එන්ඩන්ඩිය හීතල වැඩි වෙනව නේද? අපි ගෙදරින් එද්දි පල්ලෙහෙන් 10 වගේ වුණා නේද? 10ට කිට්ටුවෙන්ද වෙලා ගියා. අහුණාද? ඔව් එන්නේ දැන් මෙයා යනකොට හිටියන අපි.
එතකොට ඒගොල්ලන්ට කාලයි. ඔව්. මම යනවා කෙනෙක් එන බයන්න පේනවද? පියා මෙහි යන්න තියෙන්නේ ඉස්සරහට. ඊළඟ පල්ලම ඉතින් වැටුණා සෝරි තමයි. මෙතන ගහ කරහටලා තියෙනවා. ගහ ඇත්ත රකුවදී මට මතක ඇති කාලේ ඉඳන් තියෙනවා මෙතන. ඒ කියන්නේ මම අන්තිමට කිරිබත්ගල ගියේ මං 4 වසරේදී. කියන්නේ මං මට අවුරුදු 9යි. ඒ කාලේ ඉඳන් තාම මේක මෙතන තියෙනවා. මට ඕගන් කියන්න බැරුණා. මේ හේෂන් අයියා එයාගේ channel එක vlog කරනවා. පොඩ්ඩක් එන්න බෑ. මේ අයියාගේ channel එකත් අනිවාර්යෙන් මේ subscribe කරලා set වෙලා ඉන්න. මෙතන වතුර තියෙනවා. ඉස්සර නම් මේ මෙන්න මේ හරිය ගාන ඉතල ගියා වතුර. මෙන්න වැස්ස පොඩ්ඩ අඩුයි. ඉතින් වතුර නැහැ. මෙන්න මේ පුංචි වතුර පාරක් තමයි යන්නේ. මොකද ගන්නේ? තියඩි මොණ්ඩේ අපි ඉතින් වතුර ටිකක් බීලා එහෙම දැන් ඉස්සරහට මෙතනට නෑ වතුර ටැංකියක් තියෙනවා. මොකක්ද අයි මේක? මේ අයියලා ගෙවල් වලට එමන වතුර ටැංකිය තමයි මෙතන තියෙන්නේ. ඒකට වතුර එන්නේ අර පුළුන් ඇල්ලේ පොඩි අතු වලින් තමයි උල්පත් පොඩි ජල මූලාශ්‍රවලි මෙතන වතුර එකතුලා තමයි පල්ලට යන්නේ. දැන් අපි ඒකත් දැක්කා. එතන යන පාරේ බට තියෙනවා. ඒ බට වලින් තමයි අර ටැංකියේ වතුර පිරෙන්නේ. මේ ටිකේ තනිකර තේ කෑල්ල තියෙන්නේ. අතර ගහක් තියෙනවා. ඒ ගහේ කොළ ටික ඔක්කොම හැලිලා. යනවා. අද මේ වාසනාවට වහින්නේ. හැබැයි ඒක එක පැත්තේ වාසියක් වුණා අනිත් පැත්තේ වාසි. මොකද ලක්කාඩි කරේ වතුර නැති නිසා. මේ වෙරළු ගස් තියෙන හැම එකම කාලා බලනවා. මොනවා වෙයිද දන්නේ නැහැ. අවුලක් නැහැ ෂේප්ද. අර ඈතින් පේන්නේ මේ අයියලාගේ තාත්තගේ තේ කෑල්ලද. අපි එකක් පාස් කරන් තමයි මේ උඩට යන්නේ. මම හිතුවේ තව ගොඩක් ඈතට යන්න තියෙනවානේ. ඔව් තව ටිකක් තියෙනවා. ආපු තරන්නේ. ඒ කියන්නේ අපු තරම වගේ දුර යන්න තියෙනවා. ඔයන් බහිනවද? පොඩින් අහන් හිටියොත් ඇහි මේ හැරේ රැහැයු කෑ ගන්නවා. අහන් ඉන්න බලන්න. ඈතින් පේනවද පොඩි පාරක් එක්ක හරහට පාරක් තියෙනවා. අන්න එතන තියෙන ගණේගම් පන්සල. ඉතින් හිතලා බලන්න මිනිස්සු මෙච්චර උඩහ ගිහිල්ලා හේදල් කඩලා පාලෙටත් අරන් යනවා. මේ ඔක්කොම ගන්න ජීවත් වෙන්නේ මේ හරිය වට ලස්සනක් තියෙන්නේ. කැලෑ වයිබ් එක නියමෙටම තියෙනවා. එතන ගල් තලාවක් වගේ තියෙනවා. පුදුම ආන්සියක් තියෙන්නේ. ඔන්න ගායේ දින් යන්නේ. හොඩ කරලා ඉඳලා යන්නේ. හම්මෝ මෑරේ මෙහෙම ගිහලා. අම්මේ. හායි කැන්ඩ. හායි. අනිත් එක්කෙනා උඩ. හායි. තාම මෙතෙන්ට තින් පොඩ්ඩ දුරයි. මෙරිය මෙන්න දැන් තේ කැල්ල. එහෙමයි නේ. තේ කැල්ලෙන් ගිය ගමන් ඔව්. මෙන්න වත්තාඩි. කියන්ද එච්ච දුරක් නැහැ නේ. ඔව්. ටික දුරයි. මීටර 100ක් නේ. මීටර 100. නෑ රැහැය ගොඩාක් ඉන්නවා වගේ. ඔය මේ රැහැයකට මම කවදා රැහැය දැකලා නැහැ. දැන් හයියෙන් කෑ ගන්නවා. අපි කියන්නේ අහන් ඉන්නවා වගේ. රැහැය. හානේ. අපිට කොච්චර අමාරු වුණත් අර අන්තිම ඩෙස්ටිනේෂන් එක ගැන හිතනකොට පොඩ්ඩක් අර හිතට පොඩි හතුරක් තියෙනවා. ඉවර වුණා කලේ.
එතනින් කැලේ ඉවර වෙනවා. ඒක ඇදි ලෙදින ගස් උසයි අපිට වඩා. එහෙම සීන් එකක් තියෙන්නේ. ඒ මඩුවකුත් හම්බෙනවා. පාර කෙලුම් නැන්නේ මඩුව ළඟින් නේද? මේ මඩුවරා පුංචි පහේ ටකරම් මඩුවක්. අම්මෝ ඒක පොඩ්ඩයි තියෙන්නේ. යම් බලන්න. නෑ මෙතෙන් තේ කෑල්ල දැන් මෙතන ඉවරයි. දැන් තියෙන්නේ කැලයක් තමයි. මෙතන පල්ලෙහාම වත්වාඩි කරලා තියෙන්නේ. අර දින බත්වාඩි කරා. දැන් නම් බත්වාඩි කරේ ඇස් දෙක ඉස්සරහා මේ ඇස් දෙක ඉස්සරහා තියෙන්නේ. දැන් සතුට කියන්න වචන නෑ. මේ ඉස්සරහා තියෙන්නේ. ඔන්න දින බත්වාඩි කරලා. අපි ආවෝ අම්මේ සතුට ඕන සබරගම යාවෝ වතුර ටික ලෑන්ති කරලා තියාගන්න මොන පොඩ්ඩක් ඔය අම්මර්සි කොයි දින්නේ ජීවිතේ ඔන්න බත්තාඩි කරලා අම්මර්සි බත්තාඩි ගල කියලා කියන්නේ මෙන්න මේකට මේ තියෙන ලෝකෙ ගැට්ට වගේ තමයි ඔතන පළවෙනි හොඳින් කෑල්ලක් හොයන්න වෙන්නේ වෙනතරම් මෙතන සෑහෙන වතුර තියෙනවා මෙතෙන්ට බුදුම සනීපයක් තියෙන්නේ මෙතන ටිකක් හිතලා අපි ආවේ මෙන්න මේ පැත්තේ ඒ කැලේ වෙන්න ටිකෙන් තමයි ආවේ මෙන්න තියෙනවා view එක කොහොමද ලස්සන අපි ඔතන තමයි ආවේ ඉතින් බ්ලොග් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ඔයාලා සතුටින් අපිත් සතුටින්. අද ඇල්ලේ වතුර වැඩි නෑ. අර බලන්න. ඉස්සර මෙතනින් ගලාගෙන යනවා බලට සෑහෙන වතුර. අද මෙන්න මේ ඩිංග විතරයි වතුර. එන්න පොඩ්ඩක් යනවා. එච්චර නෑ. Ya, මේ පොඩා හරි 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 ඔය ඩයරෙක්ට් එක දාන්න ඕ ඉන්න කලබල වෙන්න එපා මම පොඩ්ඩක් ගිහලා හොයාගෙන ඉන්න ඔය පොඩි ටිකා කියනවා චූටි ඒ බොන්න පුළුවන් ඒ බොන්න පුළුවන් දැන් ඔක්කොම ටික ලෑස්ති කරලා දෙන ඉනිමලේ ගහලා දැන් ඔන්න කේටියක් එන්න ඔන්න හැදිලා ඉන්නේ වෙන ගේමක් දෙන මේක මේ රත්තු කරගන්න. අයි බලන්න තියනවා. මොකක් මගිනා කියලා කියන ඉන්නත් තියනවා කියනවා. අදිනවා නේ. හරියට තේරිය. ඒක උණලා තියෙන්නේ. අපි කහට වක් කරන ගමන් ඉන්නේ.
තේකුණු සල්පයක් දාලා හැඳි ගන්න හැඳි ගන්න අපිට හැඳි නෑ කෝටු කෑල්ලකින් හැඳි ගන්න Jadi kau ni? Gua kena tahu. Oh. Ada lagi tu. Oh, itu kan. තේබීල ඉවරයි තේබීල ඉවරයි මේ මිනිස්සයා ඇත්තට මෙතන මොකක්ද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ එයා කියන විදිහට එයා හරිසරයි විදිහටලු එයා ආතල්ලෙක් ගන්න ගාව දෙන්න අපි දැන් වතුරට එමු අපි ආතල්ලෙක් ගන්න අපි ආතල්ලෙක් ගන්න වතුර ටික කොහම අරගෙන ෆ්‍රිජ් එකේ දාලා ගත්තා අන්න ඈතින් පේන පාර කොහොමද පාර බීව ගායි කාට බීල වතුර බීල ඔක්කොම ඉවරයි අපි ඉන්නේ වත්වාඩි ගානේ එක්ස් එකේ මේ මෙන්න මෙතන අඩිය තිබ්බ කෙලිය පල්ලමේ ආයි කෑල්ලක් හොයාගන්න නම් මෙන්න උතරින් පල්ලලා ඉන්නේ තියෙනවා පොඩ අස් කරගෙන දැන් අපි යන්න ලැහැත්ති හම්මේ අපි යනවා පොඩ පල්ලට යන්න කියලා බැලුවේ පල්ලෙහත් පොඩ්ඩක් ලස්සන ප්ලේස් එකක් තියෙනවා ආවා එල්ල බලට මට මෙතන මතකයි ඔව් ඔතන උඩ තමයි බත් ආඩි කරලා තියෙන්නේ අර කොහෙද අරනගි ඉන්ද්‍ර දැන් ටිකක් කරලා යන්න තමයි හදන්නේ. ආයි vlog එකෙන් සෙට් වෙමු. අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරලා like කරලා set ලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක. එහෙනම් bye. ආයි ළඟ තියෙන සුපිරි වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ආයි මතු කරන්නේ නියානේ. ඔය කා ගහෙන් පාලට රැටේ හොඳේ. බෑ මේක ජම්බෝල ගස්සට යන මිනිහෙක් දැකලා නැහැ. ඉතින් පොඩ්ඩයි